විදුලිය හෝ වේවා දැම්මට පස්සේ කල්යාණ මිත්‍ර ශ්‍රද්ධා මාධ්‍යාලෙත් වෙන්න පුළුවන්. දැම්මට පස්සේ අපිට සමහර විට ඒක තමයි යුක්ත මේක තමයි පවතින්නේ කියලා මේ තමයි මේ ෆැන්ටසි ලෝකේ. එන්න බලන්න පල්ලෙහාට උඩින් ඒක ගැඹුරට ගිහින් අනිත් පැත්ත සමහරට මේවැ මේ මොනවා මේ හරි මේ අලි කරන ආරෝපී මේ දරුවෝ මේක සමාජය අහුන මේ අනුකරණය කොහොමද කරන්නේ? ඒක තමයි පුතා ඒක නම් ඉතින් අර පිනෙම්ම මේ කාලේ රැකුණු නිසා ගැලවෙන එක නම් ලේසි. දැන් අපි කොච්චර කතා කරත් මේ දරුවන්ට තාක්ෂණයෙන් ඉන්නලා වාසය කරන්න බෑ. අද කාලේ දුරකථනයෙන් ඉන්නලා වාසය කරන්න බැරි තරම්. ඊට පස්සේ ටීවීකින් ඉන්නලා වාසය කරන්න බැරි තරම්. 3 දෙනෙක් ඉන්නවා chat එකට එන්න බලන්න. දවසක් මම ළමයෙකුට කිව්වා දැන් එයා ධර්ම දේශනා අහන්න මං කිව්වා දැන් මේ ධර්ම දේශනා කරන ගමන් දැන් මේ ෆෝන් එක ඔබ එක මට කරදර. මොකද ඒකට හේතුව දැන් අර අපි අවධානය වෙනස් වෙනවා. මම ඔබ කරන්න එපා. ඊට ෆෝන් එක අයින් කරලා බලන්න අහන්න. එහෙනම් කොච්චර බැහැීමක්ද කියලා කියන්නේ. යා ෆෝන් එක